ප්‍රංශ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයට සම්බන්ධ ප්‍රබල LTT සමාජිකයෝ 6 දෙනෙක් ප්‍රංශයේදී අත්අඩංගුවට ගැනිති. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ආධාර එක්රැස් කරමින් සිටි මෙම LTT ත්‍රස්තයන්ගෙන් අදාළ පොලිස් නිලධාරියා ප්‍රශ්න කර තිබේ. එහිදී එම පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරාගත් LTT ත්‍රස්ත කණ්ඩායම එම ගිනි අවියෙන්ම ඔහු ඝාතනය කර ඇත. එම පිස්තෝලයද කසන බඳුනක තිබී හමු වී ඇත. මෙය තම රටින් වාර්තා වූ බරපතල සිද්ධියක් බව ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිද අවධාරණය කරයි. සිද්ධිය පිළිබඳ තවදුරටත් විධිමත් පරීක්ෂණ පවත්වා LTT සමාජිකයන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රංශ ජනාධිපතිවරයා එරට නීති අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. අත්අඩංගුවටගත් කොටි ත්‍රස්තවාදීන් 6 දෙනා අතර කොටි කාන්තාවකද වන බව ප්‍රංශ පොලිසිය පවසයි. මෙම ඝාතනය සිදු ඇත්තේ පැරිසියේ LTT ත්‍රස්ත නායකයාගේ නිවස ආසන්නයේදීය. ඔහුද වසර 2007 සිට ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ පසු වෙයි. ප්‍රංශ පොලිස් නිලධාරියා ඝාතනය කිරීම බරපතල අපරාධයක් ලෙස සලකා ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීමටද තීරණය කර ඇත. ප්‍රංශයේ රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් කරමින් ජනාධිපති නිකොලස් සාකෝසි මෙම ප්‍රහාරය තරයේ හිලා දැක තිබේ.